දිනුනේ දැන් කවද්ද බං මේ ලුකා කොල්ල මාව හම්බ වෙන්නේ. අයියෝ අම්මේ මේ ලංකක දෙන ලුකාට එන්න වෙන්නේ. එයා දැන් ඉන්නේ සෝමාලියා. ඌ සෝමාලියානු ඉංගන්නේ තමයි. ලුකා කියන්නේ ඉංගන්නේ නෙවෙයි අම්මේ. ලුකාට හොඳට සල්ලි තියෙනවා. එයා මේ සෝමාලියන් ටුවර් එකක් ගිහින් ඉන්න මේ දවස්වල. ඔය කිව්වට මට නම් ඒවා විශ්වාස නෑ. ඔබ කොහොමද හරියටම කියන්නේ එකයි සෝමාලියාව කියන්නේ? අයියානේ ලුකාමට වීඩියෝ කෝල්ස් කරනවනේ. අම්මට කියන්නේ ලංකාව වගේ තමයි සෝමාලියාව. වැඩි වෙනසක් නෑ. මට පේන්නේ එහෙම මිනිස්සුත් අපි වගේ පොල් රොටි කනවා. මොකක්? ඒ මොකද බං? අම්මට කියන්න මම ඊයේ ලුකාට වීඩියෝ කෝල් එකක් ගත්තනේ. ඒ වෙලාවේ ලුකා හිටියේ සෝමාලියාවේ පාරක් අයින්. ලුකාට පිටිපස්සෙන් බිම්මල් සමග පොල් රොටි කියලා බෝලයක් ගහලා තිබ්බා. සිංහලේ? ඔව් අනේ. අනේ ඇත්තම තෝවගේ සෝමාලියානු වැස්සියක් මන් කුසේ තියාගෙන හිටියා කියලා දන්නවනම් මම කලින්ම මීහරක එක දාගෙන ගොම ටික ගන්නවා. ඌ ඉන්නේ සෝමාලියාවේ නෙමෙයි බා. ඌ ඉන්නේ ලංකාවේ. දැන් එතකොට අම්මා කියන්නේ සෝමාලියා මිනිස්සුන්ට පොල් රොටි කන්න බෑ කියලාද? පිටි තියෙනවා, පොල් තියෙනවා. කාටද මේ පොල් රොටි කන්න බැරි? මෝඩ කතා කියන්නේ බාම්මේ. කාපම් මේ අම්මව.